Hello guys, welcome back to my YouTube channel. ඔන්න අද ඔයාලට මගේ perfect realistic morning routine video එකක් අරගෙන ආවා. මගේ daily routine එක perfect කරගන්න living alone girl කෙනෙක් විදිහට මට පුළුවන් විදිහට පොඩ්ඩක් මගේ lifestyle එක වෙනස් කරගත්තා. එහෙනම් එන්න මම කොහොමද මගේ දවස ගෙවන්නේ කියලා බලන්න. මට අද උදේට ලෙක්චර්ස් නැහැ. ඉතින් ඒ නිසා ටිකක් පරක් වෙනකන් නිදාගත්තා. දැන් වෙලාව උදේ 7:00යි. මිකි බබා නම් උදේ 6 ඉඳන් නැගිටගෙන සෙල්ලම් කරනවා. පොඩි කාලේ ඉඳන් උදේ නැගිට ගමන්ම තේක නැතුව මට නිකන් නැගිට්ටි නෑ වගේ තමයි. ඉතින් ඒ නිසා උදේම මගේ කිරි එක හදාගන්න වතුර එකක් රත් වෙන්න තියෙනවා. living alone life එක ගෙවනකොට ඉතින් ලොකුවටම තනිකම පාළුව තිබ්බට මේ වගේ පුංචි පුංචි දේවල් වලින් අපේ life එක enjoy කරන්න ගත්තම ඒ ගතිය මග හැරෙනවා. මම හැමදාම උදේට විනාඩි 20ක් විතර morning stretch and yoga ටිකක් කරනවා. අපේ body එකට mind එකට දෙකට මේක හොඳයි. ඒත් එක්කම පොඩ්ඩක් meditation ටිකකුත් කරනවා. මගේ morning skin care routine එක නම් මේ දවස්වල මම චුට්ටක් වෙනස් කරලා තියෙන්නේ. මගේ මේ දවස්වල තියෙන skin එකේ problems වලට මට හරියනම cleanse එක හම්බුණා. මම කලින් use කරපු එකට වඩා මෙන්න මේ blemish control cleanse එකට මම මාරුණා CeraVe වල. මේ දවස්වල ඔයාලත් මගෙන් ගොඩාක් අහන දෙයක් තමයි CeraVe ordinary Cetaphil වගේ products trust කරන්න පුළුවන් directම import කරන page එකක් නැද්ද කියලා. ඉතින් මාත් පොඩ්ඩක් මේ දවස්වල මේක ගැන හොයලා බලන නිසා මට page එකක් හම්බුණා DS products කියලා. එයාලා කෙලින්ම direct import කරන page එකක්. මම දැන් පාවිච්චි කරන්න නම් දවස් 3-4ක්ම වෙනවා. මගේ ගිය සැරේ වීඩියෝ එකේ night study routine එකේ ගොඩක් අය හල් තිබ්බා skin එක ගොඩක් clear වෙලා මොකද්ද use කරේ කියලා. ඉතින් මේ දවස්වල මම පොඩ්ඩක් එයාලගෙන් advice ටිකක් ගත්තා. මගේ skin එකේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම කියලා මට හරියනම product ටික මම ordinary CeraVe use කරාට මගේ skin එකට හරියන මොකද්ද හොඳම products ටික කියලා මට අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින් එයාලා තමයි මට මේ products ටික recommend කරේ. ඉතින් මේ දින මම එයාලගේ product ටික ආව දවසේ unbox කරපු වීඩියෝ එක
එයාලා මට කිව්වේ මම දැනට යූස් කරන හැම ප්‍රොඩක්ට් එකක්ම නතර කරලා මේ ටික විතරක් පාවිච්චි කරලා බලන්න ස්කින් එකේ ලොකු වෙනසක් තියෙයි කියලා. ඇත්තටම මගේ ස්කින් එකේ තිබුණ ගොඩාක් ප්‍රශ්න මේ වෙද්දි මට අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එයාලා මේවා ඉම්පෝට් කරන ප්‍රොසෙස් එක කිව්වොත් මේ බිස්නස් එක ලංකාවේ කරන්නේ බොයි කෙනෙක්. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් UK ඉන්නේ. ඉතින් ඒ දෙන්න එහෙ ඉඳන් තමයි එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ මාර්ගෙන් ඔයාලා ඕඩර් කරන ප්‍රොඩක්ට්ස් එහෙන් ගෙන්නලා දෙන්නේ. හැබැයි මෙයාලගේ ප්‍රොඩක්ට්ස් වල ප්‍රයිස් රේන්ජ් එක රුපියල් 7000 8000 ඒ වගේ ලොකු ගාණක් යනවා. මොකද මේවා ඩිරෙක්ට්ම ගෙන්නන ඉම්පෝට් ඔරිජිනල් ප්‍රොඩක්ට්ස්. ඉතින් ඒ නිසා මේවා රුපියල් 3000ට 4000ට වගේ ඒ ප්‍රයිස් එකට ඇත්තටම ගන්න බෑ. ඉම්පෝට් කරන ප්‍රයිස් එක ටැක්ස් එක වගේ දේවල් වදින නිසා ඒ වගේ ප්‍රයිස් රේන්ජ් එකක් තමයි යන්නේ. මේ පේජ් එකේ WhatsApp නම්බර් එක මං ගාව තියෙනවා. මම ඒක යටින් දාලා තියන්නම්. කාට හරි මේ දේවල් ගැන ඩිරෙක්ට්ම ඉම්පෝට් කරලා ගෙන්න ගන්න මේ ප්‍රොසෙස් එක ගැන පොඩ්ඩක් කතා කරගන්න ඕනි නම් ඔයාලට අහලා බලලා ගන්න පුළුවන්. මේ දවස්වල මට පොඩි නෙක් පේන් එකක් තියෙනවා. ඒ නිසා ඒකටත් එක්ක දැන් අපි පොඩ්ඩක් ස්ට්‍රෙච් ඇන්ඩ් යෝගා සෙෂන් එක පටන් ගමු. මම මේ දේවල් YouTube එකෙන් තමයි කරගන්නේ. සාමාන්‍යයෙන් එදා උදේට සර්ච් කරලා ඔය හම්බෙන වීඩියෝ ගොඩක් ලාට එකම channel එකක් නෙමෙයි. YouTube එකේ 10 minute නැත්නම් 15 minute yoga session නැත්නම් stretch ඒ වගේ දේවල් සර්ච් කරලා බලන්න. මේ වගේ easy exercise, මේ වගේ lazy meditation වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඔයාලට තියෙන neck pain එකක්ද එහෙම නැත්නම් වගේ body එකේ health එක maintain කරන්නද ඒ වගේ ඔයාලට ඕනි reason එකට ඔයාලට ගලපෙන yoga නැත්නම් exercises stretch ටික ඔයාලට හොයාගන්න පුළුවන්. Positive, relaxed, and mindful in your daily life. Seated position with our palms facing up. Close your eyes. Take a deep breath in through your nose and out through your mouth at your own pace. Take another one just like that. In through the nose. මේ දවස්වල මම පොඩියට මගේ weight loss එක කරන නිසා මගේ breakfast එකත් healthy විදියට ගත්තා. අද උදේ වරුව නිවාඩු දවස නිසා මං හිතුවා පොඩ්ඩක් gas කරලා ගෙදර තියෙන වැඩ ටික ඉවර කරගන්න. අපේ මිකී බබා ඉතින් දවසම කරන්නේ මේ balcony එකටලා පහළ ඉන්න සත්තු දිහා මිනිස්සු දිහා බලාගෙන ඉන්න තමයි. ඔන්න අද යට අලුත් යාළුවෙක් හම්බෙලා මෙන්න මේ pony පැටියා. එහෙනම් දැන් අපි බෙඩ්රූම් එක ඉක්මනට අස් කරගමු. මට තාම මෙතන මේක් ඕවර් එක කරගන්න බැරි වුණා මේ දවස්වල තියෙන වැඩත් එක්ක.
මෙතන අලුත් apartment එකට මම ආවට පස්සේ ඔයාලා ගොඩාක් අය මගේ කලින් වීඩියෝස් වල මෙතන apartment එක තියෙන තැන ගැන ගොඩාක් විස්තර අහලා තිබුණා. මට හැමදාම අමතක වෙනවා වීඩියෝ එකකට වගේ විස්තර ටික දාන්න. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට මෙතන apartment එක ගැන අහලා තිබුණ අයට විස්තර මම දාලා තියෙනවා. එහෙනම් දැන් අපි ලෙක්චර්ස් යන්න ලෑස්ති වෙමු. ඉතින් ඊට කලින් මම කොලජන් එකක් ගත්තා බොන්න. ඒකෙන් පොට්ටක් බීලාම යනවා. මම දැන් මේක අරන් දවස් 3ක් වගේ දැනට බීලා තියෙන දවස් 2ක් වගේ. මේක මම බොන්න ගන්න හේතුව මට PCOS තියෙනවා. ඉතින් තරම් වගේ මගේ belly fat එක වැඩි වෙනවා. මගේ ඇඟේ මම මෙහෙම කෙටුවට හිටියට මගේ ඇඟේ fat එක වැඩි ගොඩක් වෙලාවට මගේ අත්වල බෙල්ලේ උරහිසේ ගොඩක් වෙලාවට double chin වෙනවා. ඒ වගේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් ඒකට මේ Pinky Plus Pearl White collagen එක ගොඩක් හොඳයි කියලා තියෙනවා. ටිකක් healthy විදියට කෙට්ටු වෙලා ඇඟ shape කරගෙන skin color එක ටිකක් up කරගන්න. ඉතින් ඒ නිසා මම මේක බොන්න ගත්තේ මට නිකන් අමතර සප්ලිමන්ට් එකක් විදිහට මම දැන් ජොගින් යනවා ටිකක් ඒ දේවලුත් කරන ගමන් මට අමතර පෝෂණයක් විදිහට ගොඩක් වෙලාවට මට තියෙන මේ බිසි ෂෙඩියුල් එකත් එක්ක මගේ ස්කින් එක ගැන නියපොතු ගැන කොණ්ඩේ ගැන මට හිතන්න වෙලාවක් නැහැ. ඉතින් කොලජන් එකක් ගත්තම අපේ nails වලට hair එකට skin color එකට ඔය හැම දෙයකටම වගේ ගොඩක් හොඳයි. පහුගිය දවස්වල ගොඩක් අය මගෙන් අහලා තිබ්බා මම දැක්කා අක්කේ මහත් වෙන්න විදිහක් කියන්නකෝ කියලා. ඔයා ගොඩාක් කෙට්ටුයි නං අර කැත විදිහට ගොඩාක් කෙට්ටුයි නං ඔයාට මේකෙම lady white කියන කොලජන් එක තමයි හරියන්නේ. ඒතකොට healthy විදිහට ඇඟ පිරිපුන් කරගන්න ගමන් ඔයාට වගේ ස්කින් කලර් එක අප් කරගන්න නියපොතු කොණ්ඩේ ලස්සනට තියාගන්න පුළුවන්. මම මේක ගත්ත page එක මම යටින් mention කරලා තියනවා. මම සනෝරා කියලා TikTok page එකකින් මේක ගත්තේ. මේ බොටල් එකේ තියෙන QR එක ස්කෑන් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඔරිජිනල් එකද කියලා. දැන්ම මට මේකේ result එකක් කියන්න බෑ. මම තව සති දෙකකින් විතර මේකේ result එක කොහොමද කියලා ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. දැන් වෙලාව දවල් 12යි. ඉතින් මට අද හවස 5 වෙනකන් ලෙක්චර් එකක් තියෙනවා. එහෙනම් එන්න මාත් එක්ක යන්න ලෑස්ති වෙමු. දැන් මම ඉන්නේ අපේ කැම්පස් එකේ. ඉතින් ටිකක් කලින් ආවේ හින්දා කට්ටියත් එක්ක පොඩ්ඩක් කැෆටේරියා එකටලා ඉඳලා ලෙක්චර් එක පටන් ගත්තට පස්සේ ඇතුළට ආවා. අද අපිට ලස්සන අලුත් හෝල් එකක තිබ්බේ. මේකේ PCs අපිට වඩා ගොඩක් උස නිසා සර්ට අපේ මූණුවත් පේන්නේ නැහැ. මමත් ඉතින් ෂේප් එකට vlog එක හොඳට කරගත්තා. ඔන්න එහෙනම් අද දවසට අපිට ලෙක්චර්ස් ඉවරයි. අපි එහෙනම් දැන් ඉක්මනට ගෙදර යමු. අපි නම් ඉතින් ඉන්ටර්වල් එකක් දුන්නා දුවගෙන ඉන්නේ වොෂරූම් එකට. ගෙදර යන්න කිව්වත් ඉතින් වොෂරූම් එකට ඇවිල්ලා තමයි යන්නේ. එහෙම ගියේ නැත්තම් ඉතින් සීක් එක වගේ පොඩ්ඩක්. එන්නේ වෙනම කොටවත් නෙමෙයි. මිරර් එක ගාවට ඇවිල්ලා පොඩ්ඩක් හැඩ වැඩ වෙලා ගෙදර යන්න. ඔන්න මම ගෙදර ආවා. ඔන්න මං එනකොට මෙයා නම් හොඳටම නිදි. අද හවසට මම දුවන්න ජොගින් යන්නේ නැහැ කියලා හිතුවා. මොකද අද එදි චුට්ටක් පරක් වුණා. දැන් ගියොත් මං ආයෙ එන්න රෑ වෙනවනේ. ඒ නිසා මිකි බබව පොඩ්ඩක් එළියට එක්කන් යනවා කියලා හිතුවා. අද ජොගින් යන්නේ නැතුව මෙයාව නිකන් එළියට එක්කන් යන හරි අමාරුයි. මෙයා මේ වාහනවල එන්ජින් නැසී හැම තැනම රිංගනවා. එහෙනම් ඔයාලා ඔහොම චුට්ටක් ඉන්න. මම ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්නම්. මෙන්න මේ ලස්සන අයිටම්ස් ටික මොනවද කියලා බලමුද?
මේක මට 20 කෝන පේජ් එකෙන් හම්බුණ ලොකුම ලොකු gift එකක්. මේක මට ඊයේ හවස ආවේ මේ කරිනකම් පොඩ්ඩම ඉවසිල්ලක් නැතුව හිටියේ. එහෙනම් එන්න මට අවිලා තියෙන ලස්සන gift items ටික මොනවද කියලා බලමු. පළවෙනි පැක් එකේ තිබුණේ මෙන්න මේ ලස්සන බෑග් එක. 20 කෝන පේජ් එක මම මුලින්ම අඳුරගත්තේ මම 2024 රූම් මේකෝ එක කරපු දවසේ මම මේ පේජ් එකෙන් ස්ටේෂනරි items වගේක් ඕඩර් එකක් දැම්මා. ඉතින් එදා ඉඳන් මගේ tote bag, makeup item එක cute items හැම එකක්ම වගේ ගත්තේ මම මෙන්න මේ පේජ් එකෙන්. එහෙනම් එන්න අපි මේ අනිත් ලොකු පාසල් එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. මේ තියන්නේ cute backpack එකක්. විශේෂයෙන් class යන අයට, school යන අයට, lectures යන ඔය හැම එකටම වගේ මේ වගේ cute backpacks මේ page එකෙන් ඔයාලට ගන්න පුළුවන්. uncommon මේ වගේ ලස්සන designs හොයන අයට මේ page එකෙන් ඔයාලට මේ දේවල් ගන්න පුළුවන්. මේකේ size එකත් හොඳට ලොකුවට තියෙනවා. ඔයාලට CR books උනත් දාන්න පුළුවන්. මේ තියෙන්නේ මං හිතන්නේ ලොකුම ලොකු eyeshadow palette එකක්. ඔව්. මේ වගේ ලස්සන glitter colors ගොඩාක් තියෙන eyeshadow palette එකක් මට ගන්න ඕනිකම තිබුණා. ඉතින් ඕන ලස්සන එකක් මට එවලා තියෙනවා. මේ තියෙන්නේ hot water bag එකක්. විශේෂයෙන් girls ලට period dates වලට එහෙම මේක ළඟ තියෙන එක ගොඩාක් වටිනවා. ඔයාලට pain එක අඩු කරගන්න. මං ගාව ගෙදර ලොකු එකක් තියෙනවා. ගොඩාක් වෙලාවට මම lectures යද්දිම සමහර දවස් වලට ඒක ලොකු වැඩි නිසා මං අරන් යන්නේ නැහැ. හැබැයි මේ වගේ චූටි එකක් ළඟ තියාගත්තම අපිට මේක bag එකේ දාගෙන උනත් ඕන වෙලාවට ළඟ තියාගන්න පුළුවන්. මේ තියෙන eyeliner pen එකක්. විශේෂයෙන් මේ page එකේ එක makeup items නම් ගොඩාක් තියෙනවා. මේ වගේ face mask තියෙනවා. තව මේ වගේ table එක ලස්සන කරගන්න cute calendars වගේ දේවලුත් තියෙනවා. මේ pack එකේ තියෙන එක cute stationery items මේ ඔක්කොම highlight set තියෙන්නේ. මේ set එක නම් මං ගාව තියෙනවා. හැබැයි සමහර ඒවා දැන් ඉවර වෙන්න ළඟයි. ඉතින් ඔයාලට මේ වගේ එක cute items මේ page එකෙන් ගන්න පුළුවන්. ඉතින් WhatsApp catalog එකට ගිහිල්ලා බලන්න පිස්සු හැදෙන collection එකක් තියෙනවා. ඔයාට මොනවා හරි ගන්න නැත්නම් කාට හරි gift කරන්න වගේ දේවල් වලට ගොඩාක් items ඔයාට මේ page එකෙන් ගන්න පුළුවන්. page එකේ විස්තර ටික මම වීඩියෝ එකේ description එකේ හරි pin කරලා තියෙන comment එකේ හරි දාලා තියන්නම්. අද රෑ කෑම නම් මං එළියෙන් අරන් ආවා. අද මට රෑට මේ වීඩියෝ එක එඩිට් කරන්න තියෙන නිසා රෑට මට උයන්න වෙලාවක් නැති නිසා. මට තව කැම්පස් එකේ homework වගේකුත් තියෙනවා. ඉතින් ඒ ඔක්කොටම කලින් මං හිතුවා පොඩ්ඩක් sheet mask එකක් try කරන්න. මගේ skin එක ටිකක් dry වෙලා තියෙන මේ දවස්වල. මේක vitamin C sheet mask එකක්. ඉතින් ඔයගේ skin එක bright කරගන්න පුළුවන් මේක apply කරලා. මම nail color එක උඩින් පාටක් ගන්න ගිහින් ඒක චුට්ටක් හැත වුණා. හොඳ වෙලාවට නේද මම මෙහෙම තනියම ඉන්නේ. නැත්තම් හිමි මහරයකට කවුරුරි මාව මෙහෙම දැක්කොත් එක්ක heart attack ඇවිල්ලා හරි බය වෙලා මැරෙනවා. මේකේ cover එකයි මේ පැකට් එකයි විසි කරන්න එපා. ඒකේ තියෙන ඔක්කොමත් ඔය හැමතැනම ගා ගන්න. ඉතින් මගේ අද දවසේ ෂෙඩියුල් එක ඔන්න ඔය විදිහට තමයි ගෙවිලා ඉවරුනේ. ඉතින් අද රාට මට මේ වීඩියෝ එක එඩිට් කරන්න තියෙන නිසා වෙන වැඩක් කරන්න ඕනේ නැහැ. හො වීඩියෝ එක ඉවර නැහැ. ඔයාලා ගොඩාක් අය මගෙන් කලින් වීඩියෝස් වල කමෙන්ට් කරලා අහලා තිබ්බා මොකද්ද මේ ප්ලේස් එක, ඔයා කොහෙද මේ ඉන්නේ, ඇපාර්ට්මන්ට් එක ගැන විස්තර පොඩ්ඩක් දෙන්න කියලා. මම මේ ඉන්නේ කටුගස්තට නුවර තියෙන The Candy Downtown කියන විලා එක. ඇත්තට මේක විලා එකක් කිව්වොත් හරි. මෙන්න මේ වගේ ලස්සන විලාස් ගොඩාක් මෙතන තියෙනවා. ඉතින් මම කෙටියෙන් චුට්ටක් මේ ප්ලේස් එක ගැන ඔයාලට කියන්නම්. මෙතන green house, maroon house කියන නම් වලින් ලස්සන විලා සෙට් එකක් මෙතන තියෙන්නේ. ඊට අමතරව මෙතන apartments, ඒ කියන්නේ අවුරුදු දෙකකට අවුරුදු දෙක තුනකට වගේ දීර්ඝ කාලීනව ගන්න apartments තියෙනවා. හැබැයි දැනට නම් ඒවා available නැහැ. තියෙන ඔක්කොගෙම කට්ටිය ඉන්නවා. ඉතින් හදිස්සියට මම apartment එකක් හිස් වෙලා හරි හම්බුනොත් ඔයාලට විස්තර දෙන්නම්. දැනට available තියෙන ওই සාමාන්‍ය විදිහට hotel rooms වගේ attached bathroom එකත් එක්ක rooms සහ මේ වගේ විලාස් ටික විතරයි. ඇත්තටම දැන් මම මේ place එකේ මාස දෙකක් හිටියා. මට කියන්න තියෙන්නේ ඇත්තටම මේ place එක මාර clean. මේ වගේ පුංචි ළමයි වුණත් මෙතනට අරන් එනවා. හරිම පිරිසිදු place එකක්. ඔයාලා යාළුවෙක් එක්ක නැත්නම් family එකත් එක්ක මේ නුවරවට තැන්වල ඇවිදින්න යන්න එනවා නම් විශේෂයෙන් දල්දා මාලිගාවට එහෙම මෙතෙන් දැන් කිලෝමීටර් 2කමාරක් වගේ පුංචි දුරක් තියෙන්නේ. තව හන්තාන වගේ ගොඩාක් පැතිවලට මෙතෙන් දැන් හරිම ළඟයි.
ඉස්සෙල්ලා මම පෙන්නුවේ ග්‍රීන් හවුස් එක. මේ තියෙන්නේ මෙරූන් හවුස් එක. මේක අර කලර් තීම් වලට මාරම ලස්සනට මාරම පිළිසිදුවට තියෙන ප්ලේස් එකක්. ස්පෙෂලි ඔයාලගේ කවුරු හරි රටේ ඉඳන් මාසෙකට දෙකකට වගේ එනවා නම් ඒ වගේ ටයිම් පීරියඩ් එකකට උනත් මේ වගේ ප්ලේස් එක ඔයාලට මාසෙකට දෙකකට වගේ ගන්නත් පුළුවන්. හැබැයි අවුරුද්දකට වඩා වැඩි කාලයකට වගේ ගන්නවා නම් අපාර්ට්මන්ට්ස් තමයි දෙන්නේ. හැබැයි දැනට අපාර්ට්මන්ට්ස් අවైలබල් නැහැ. නුවරවට මේ වගේ හරි ක්ලීන් මේ වගේ නිදහස් තැනක් හොයනවා නම් කවුරු හරි ට්‍රිප් එකක් ඇවිල්ලා නතර වෙන්න වගේ දේවල් වලට ඔයාලට මේ ප්ලේස් එකට එන්න පුළුවන්. මමත් ඉන්නවා මෙතන. හරිම රීසනබල් ප්‍රයිස් එකකට ඔයාලට මේ ප්ලේස් එක බුක් කරගන්න පුළුවන්. booking.com එකේ මෙයාලගේ ඩීටේල්ස් ඉන්නවා. මම ලින්ක් ටික යටින් දාලා තියන්නම්. පහුගිය දවස් ටිකේ මගේ Instagram, TikTok inbox message වලින් පිරීලා තිබුණේ මෙතන අපාර්ට්මන්ට් එක ගැන අහලා. ඊට අමතරව ඔයාලට 1 night 2 night වගේ ඉන්න attached bathroom තියෙන මේ වගේ rooms වගේ ගන්නත් පුළුවන්. මේ වගේ rooms විලා ඔයාලට book කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් booking.com එකෙන් බලන්න. එහෙම නැත්නම් මෙයාලගේ WhatsApp number එකට call කරලා ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මං ඉන්න ප්ලේස් එකේ මෙන්න මේ වගේ දේවල් තමයි අවైలබල් තියෙන්නේ. ඉතින් චූටි ඉල්ලීමක් තියෙනවා. කිහිප දිනෙකම මාව අඳුරනවා මගේ ළඟම යාළුවෙක් කිය මෙතනට කෝල් කරලා මගේ පර්සනල් ඩීටේල්ස් ඉල්ලා ගන්න උත්සාහ කරලා තිනවා. ඉතින් ඒ දේ කරන්න එපා. මං ඔයාලත් එක්ක තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එකට ඔයාලට මේ වගේ දේවල් රෙකමන්ඩ් කරගන්නේ. ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඒ වගේ මමත් ලිවිං ඇලෝන් ගර්ල් කෙනෙක් නිසා මගේ ආරක්ෂාවට ඒක හොඳ නැහැ. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මං හිතනවා අපාර්ට්මන්ට් එක ගැන අහපු අයටත් මේ ගැන විස්තරයක් හම්බෙන්නේ නැති කියලා. ඉතින් මෙයාලගේ WhatsApp number එක මෙයාලගේ booking.com එකේ link එක මම යටින් දාලා තියන්නම්. එහෙනම් අදට වීඩියෝ එක මම මෙතනින් නවත්තන්නම්. තවත් ලස්සන දවසක අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. ගිහින් එන්නම් පරිස්සමට ඉන්න. බයි.